ප්‍රෙසිඩන්ස් කොලෙජ් කෝට්ට තමයි මගේ එඩියුකේෂන්ස් කරේ. මං 2019 කොමර්ස් ස්ට්‍රීම් එකෙන් A-levels කරේ. ඊට පස්සේ මට ඇත්තටම ඩිග්‍රියක් කරන්න abroad යන්න අයිඩියා එක තිබ්බා. ඒත් මට ඒක කරගන්න එහෙම හරියට ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. ඇත්තටම මගේ තාත්තත් ඉන්නේ ඉතලියේ. ඇත්තටම මට මේ CIS එකෙන් තමයි එතන තාත්තත් එක්කත් ගොඩ කාලෙකින් මම මේ හම්බෙන්නේ. මට ඒ වගේම ඉතලි ගිහිල්ලා abroad ඩිග්‍රියක් කරන ඩ්‍රීම් එක සක්සස් කරගන්න ඇත්තටම CIS එකෙන් තමයි සපෝට් කරන්නේ. මගේ කැම්පස් එකේ යුනිවර්සිටි ඔෆ් මෙසිනා මගේ ඩිග්‍රී එක බිස්නස් මැනේජ්මන්ට් 2025 වලට තමයි එන්රෝල් වුණේ. ඉකොනොමික් මම හිතුවා CIS එකත් එක්ක 2024 ඩිසෙම්බර් තමයි ජොයින් වෙන්නේ මගේ යුනිවර්සිටි ඇප්ලිකේෂන් එක ඔක්කොමත් එක්ක එන්රෝල් වෙන්නේ. ඒ ඔක්කොම හැම ඩොකියුමන්ට් එකක්ම යනකොට ඉන හැම ප්‍රොසෙස් එකක්ම ස්මූත්ලි වුණා. ඇත්තටම වොරි වෙන්න උනේ නැහැ. මට ඕන ඩොකියුමන්ටේෂන් එකක් ආවම මොකද මට ස්ටඩීස් පැත්තට ගොඩක් ඒජන්සිස් ඔය කන්සල්ටන්ට්ස්ලා කට්ටිය ඉන්නවා කියද්දි මට මෙතනට ආවේ ස්ට්‍රෝං රෙකමෙන්ඩේෂන් එක. ඒකයි මම CIS බය නැතුව ෆලෝ කරේ. ඒකට CIS එකෙන් වැඩ ටික මට කිසිම ප්‍රශ්න නැතුව ස්මූත්ලි ගියා. ඒත් අනිවාර්යෙන්ම මම මෙතන රෙකමන්ඩ් කරනවා වෙන අයටත් මම අනිවාර්යෙන්ම මෙතන ස්ටඩි කරන්න abroad යන්න හැමෝටම සජෙස්ට් කරනවා. ස්මූත්ලි වැඩ ටික කරගෙන ස්ටඩීස් වලට abroad යන්න බය නැතුව.